ආයිබෝවන් අද ඔයාලා මේක තුලා ඉන්නේ අග්නි පුස්තක YouTube channel එකත් එක්කයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පළවෙනිම වීඩියෝ එක විදියට කාලි අම්මා පිළිබඳවයි. ඇත්තටම මේ සමාජය ආందోලනාත්මක කතා බහකට ලක් වෙන මේ ගොඩක් අය විවිධ අදහස් දක්වන මේ කාලි අම්මා යකින්නක්ද දේවතාවියක්ද කියන කාරණාව ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයාලගේ ආදරයෙන් ඉල්ලා සිටිනවා මේක අපේ පළවෙනි වීඩියෝ එක. මේක අපේ අලුත්ම channel එක. ඉතින් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා අපිව මේ subscribe කරලා like එකක් දීලා ඔයාලගේ ආදරණීය අදහස් අපිට දෙන්න කියලා අපි අඩුපාඩු හදාගන්න. මේ වීඩියෝ එකෙත් ගොඩක් අඩුපාඩු ඇති. ඒවා වෙනුවෙන් ඔයාලගෙන් අපි සමාව ඉල්ලනවා. එතකොට මේ මොකද්ද මේ කාලි අම්මා පිළිබඳව මේ දින ආందోලනාත්මක කතාබහ. කාලි අම්මා යක්ෂණියක් කියලා සමහරු කියනවා. සමහරු දේවතාවියක් කියනවා. ඇත්තටම කාලි අම්මා කියන්නේ කවුද? ඇත්තටම මොකද්ද මේ සත්කාලිවර සංකල්පය? එතකොට මොකද්ද මේ පත්නි අම්මාගෙන් වරම් ගත්තා වූ කාලිය කියන සංකල්පය? හරි. දැන් අපි මේ කතාවට යමු. දැන් හොඳම උදාහරණයක් ගන්න අපි මුලින්ම ගමු උදාහරණයක් විදියට. දැන් ඔයාගේ නම කියන්නකෝ සපුමලී කියලා. එතකොට සපුමලී කියන නම මේ අපේ ඉන්නා වූ මනුස්ස කාන්තාවන් මනුෂ්‍ය ස්ත්‍රීන් කී දෙනෙක්ට තියෙන්න පුළුවන්ද? ඒ වගේම සමහර විට මේ විශ්වය ගත්තාම විශ්වය කියන්නේ හරි ලොකු තැනක්. එතකොට ඒකෙ විවිධ ලෝක තියෙනවා, අසුර ලෝක තියෙනවා, සුර ලෝක තියෙනවා, නාග ලෝක තියෙනවා. ඉතින් මේ ලෝකවල ඉන්න අයට සපුමලිය කියන නම තියෙන්න බෑද? පුළුවන්නේ. ඒ වගේ තමයි කාලිය කියන නමත් විශ්ව මාතාවගේ නම. හැබැයි ඒක තව තව අයට තියෙන්න පුළුවන්. එතකොට දැන් ඒකට ඔයාලා ඔයා කොහොමද කියන්නේ කාලියම විශ්ව මාතාව කියලා? ඇත්තම කිව්වොත් කාලි මෑණියෝ කියන්නේ විශ්ව මාතාව තමයි. විශ්ව මෑණියන්ගේ ප්‍රබලම ස්වරූපයක් තමයි මේ කාලි අම්මා කියන්නේ. දැන් ඔයාලා දන්නවා මේ විශ්වයේ නිර්මාතෘවරු ඉන්නවා. කවුද? ත්‍රිමූර්තිය. එතකොට මේ ත්‍රිමූර්තිය හා පාර්වතී දේවිය, සරස්වතී දේවිය, ලක්ෂ්මී දේවිය නිර්මාණය කරපු දේවතාවිය කවුද? මේ විශ්වය දැන් ත්‍රිමූර්තිය විශ්වයෙන් නිර්මාණය කරා කියලා සැලකුවාට මෙයාලගේ නිර්මාතෘ දෙවගණ වෙන්නේ ආදිශක්ති මෑණිය. ආදිශක්ති මෑණියන්ගේ ප්‍රධානම ස්වරූපයක් තමයි මේ පාර්වතී දෙවගණ කියන්නේ. ඇත්තටම කිව්වොත් ආදිශක්ති මෑණියන්ටම තමයි පාර්වතී දෙවගණ, දුර්ගා දෙවගණ කියලා කියන්නේ. එතකොට මේ ආදිශක්ති මෑණියන්ගේ ප්‍රබලම ස්වරූපයක් තමයි මේ කාලී දෙවගණ කියලාත් කියන්නේ. එතකොට ගොඩක් අය කාලි මෑණියම යක්ෂණියක් විදිහට දකින්නේ අම්මාගේ මේ තියෙන ස්වරූපෙට. ඒ කියන්නේ අම්මා හැම වෙලේම ඉන්නේ කොණ්ඩේ කඩාගෙන. කළු පාට ඇඟක් තියෙන්නේ දිව එළියට දාන එහෙමනේ. එතකොට අපි බලමු මොකද්ද මේ කාලි මෑණියන්ගේ මේ ශරීරයෙන් කියවෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේ අම්මගේ කළු පාට තද නිල් වර්ණයට හුරු මේ ශරීරයෙන් කියවෙන අදහස තමයි මේ විශ්වයේ තියෙනා වූ සීමා රහිත බව. ඒ කියන්නේ විශ්වයේ කොහෙටවත් සීමා වෙලා නැහැ. අනන්තීයයි. විශ්වය කියන්නේ අනන්ත තැනක්. අනන්ත ස්වභාවයක් තියෙන තැනක්. එතකොට සියලු මැවීම් වල ඇතිවන අඳුරු හිස් අවකාශය තමයි මේ කාලි මෑණියන්ගේ මේ ශරීරයෙන් නිරූපණය වෙන්නේ. ඇය මහා බ්‍රහ්මයාගේ උපරිම යථාර්ථයේ ප්‍රකට නොවූ තත්ත්වය නිරූපණය කරනු ලබනවා. එතකොට බෙලි කටු මාලයක් දාගෙන ඉන්නවනේ. මිනිස් බෙලි වලින් හදපු ඒ මොකක්ද? දැන් සමහර විටන් ඉන්නේ අම්මා මේ දකින මිනිස්සයාව කපලා ඒ මිනිස්සයාගේ බෙල්ල දා ගන්නවා කියලානේ නෑ. එහෙම නෙමෙයි. මේකෙන් අදහස් වෙන්නේ කාලි මෑණියන් විසින් විනාශය කරන්නට අනන්තවත් මනුෂ්‍ය අහංකාරය. කියන්නේ මිනිස්යන්ගේ අහංකාරය තමයි මේකෙන් මේ නිරූපණය වෙන්නේ. අම්මා මනුෂ්‍ය අහංකාරය විනාශය කරලා ශරීරයට ඇති බැඳීමෙන් මිදීම හා මරණය පිළිබඳ බයෙන් මිදීම තමයි මේකෙන් නිරූපණය කරන්නේ. ඒ කියන්නේ අම්මා මිනිසුන්ට උදව් කරනවා මේ ශරීරය කෙරෙහි තියෙනා තණ්හාවෙන් මිදිලා මේ මරණය පිළිබඳ වෙන බයෙන් මිදිලා ඒ දේවල් වලට හොඳ විදිහට මුහුණ දෙන්න අම්මා Tamanගේ මේ බැතිමතුන්ට උපකාර කරනවා කියන එක තමයි කියවෙන්නේ. කියන්නේ මනුෂ්‍ය අහංකාරය නැති කරලා ඒ මනුෂ්‍යයන් යහපත් මාර්ගවලට යොමු කරනවා කියන තමයි අර්ථවත් වෙන්නේ. එතකොට මොකද්ද මේ කැපූ අත් සහිත ඡාය? දැන් ගොඩක් කරලා අම්මගේ ඉනේ තියෙනවා කැපූ අත්. මොනවද මේ මිනිස්සුන්ගේ අත් කපලා අම්ම බඩේ එල්ල ගන්නවා, ඉනේ එල්ල ගන්නවා. එහෙම කන්නේ මේ කියවෙන්නේ. මේකේ අදහස තමයි මේ කර්ම චක්‍රය. දැන් ඔයාලා ඔය හැම වෙලේම කියන සංසාර චක්‍රය කියලා. මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙලා භෞතික ක්‍රියාවන් පමණක් ආධ්‍යාත්මික
විමුක්තියට මඟ නොදෙන බව. ඒ කියන්නේ මේ සංසාර චක්‍රයෙන් නිදහස් වීම තමයි මේ අත්වැලින් නිරූපණය කරන්නේ. එතකොට තවත් ඒකෙන් කියවෙනවා භෞතික ක්‍රියාවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගිහිල්ලා ඔය මලක් පහනක් පූජා කරාට මදි. අපි ආධ්‍යාත්මික විමුක්තියට යන්න නම් අපි ඒ දේවල් වලට ආධ්‍යාත්මික භාවනා ක්‍රම මගින් ආධ්‍යාත්මික දේවල් මගින් කරන්න ඕන. ඒ මාර්ගයේ යන්න ඕන කියන එක තමයි මේකෙන් නිරූපණය කරන්නේ. කටින් එළියට අර ඇවිල්ලා වතු පාටින් දිලිසෙන දිව මොකද්ද? ඇත්තට මේ ලේබිව්වා කියන එක නෙවෙයි කියවෙන්නේ. ඒකෙන් කියවෙන්නේ ඒ රතු පැහැයෙන් යුක්ත දිව නිරූපණය කරන්නේ රජස්. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ විනාශකාරී බලය හා සත්‍ය සඳහා ඇති නොසන්සිතන ආශාව. ඒ කියන්නේ අම්මගේ තියෙනවා ක්‍රියාකාරීත්වයේ බලය. එන අම්මා කොහොමද ක්‍රියා කරන්නේ? අම්මගේ හැම වෙලේම ඇය තුල තියෙන විනාශකාරී බලය. ඒ කියන්නේ විනාශ කරනවා කියන්නේ මිනිස්සු විනාශ කරනවා කියන එක නෙවෙයි. කියන්නේ නරක නපුර විනාශ කරලා සත්‍ය කොහොමද අම්මා ඉදිරියට ගේන්නේ? අම්මා කොහොමද සත්‍ය පෙන්눔 කරන්නේ? ඒ සඳහා තියෙන නොසන්සිතන ආශාව තමයි දිවෙන් නිරූපණය කරන්නේ. නැතු මනුෂ්‍ය ලේපානය කරනවා කියන එක නෙමෙයි. එතකොට අම්මා අර මේ ශිව දෙවියන්ගේ සිරුර මත ඉන්නේ. සමහර අය කියනවා ඒ ඉන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාට වඩා අභිභවා යන එකක් කියලා. එහෙම එකක් නෙමෙයි ඇත්තටම. ඒ අම්මා ශිව දෙවියන්ගේ සිරුර මත ඉන්නේ. ශිව දෙවියන්ගේ මේ පපුව මත තමන්ගේ පය තියාගෙන ඉන්නකින් අදහස් වෙන්නේ දැන් ශිව කියන්නේ කවුද? විනාශ කිරීම. එතනක ත්‍රිමූර්ති අර්ථ තුනයිනේ. බ්‍රහ්ම කියන්නේ මැවීම, විෂ්ණු කියන්නේ පවත්වාගෙන යාම. මේ විෂ්ණු කියන්නේ උත්පල වර්ණ දෙවියන් නෙමෙයි, නාරායණයන්. නාරායණයන්ගෙන් අදහස් කරන්නේ පවත්වාගෙන යාම. එතකොට ශිව දෙවියන් කියන්නේ විනාශ කිරීම, අවසානය කියන දේ. එතකොට මේ අවසාන කරන්නා පරිවර්තනය කරන්නා කියන මේ ශිව දෙවියන්ගේ තුල මැවීම හා විනාශය අතර විශ්වීය සමතුලිතතාවය. දැන් මේ පපුව උඩ මෙහෙම කාලිමෑණියන්ගේ පය තියලා අදහස් කරන්නේ මේ විශ්වය තුල මැවීම හා විනාශය කිරීම අතර සමතුලිතභාවය හා ශිව දෙවියන්ගේ මහා ශක්තිය තමයි කාලිය අම්මා කියන්නේ. ඒ කියන්නේ ශිව දෙවියන් කියන්නේ පුරුෂ ශක්තිය. එතකොට මේ පුරුෂ ශක්තිය අංග සම්පූර්ණ වෙන්නේ මේ අම්මගේ කියන්නේ කාලිමෑණියන්ගේ ශක්තිය මතයි. අන්න ඒක තමයි ඒකින් අර්ථවත් වෙන්නේ. එතකොට අම්මගේ මේ ශරීරයෙන් අදහස් කරන්නේ කාලය, වෙනස, විනාශය, පරිවර්තනය, අහංකාරයෙන් විමුක්තිය යන බලවත් සංකල්ප තමයි. එතකොට මේ අම්මා කොච්චර බිය උපදවන සුළු පෙම්වකින් යුක්ත වුවත් තමන්ගේ බැතිමතුන්ව ආරක්ෂා කරන හරිම කරුණාවන්ත අම්මා කෙනෙක් තමයි මේ ඉන්නේ. ඒතර අම්මගේ මේ දෑති දරානින ආයුධ. දැන් ගොඩක් අය හිතන්නේ මේ ආයුධ වලින් අම්මා කෙනෙක්ව කපනවා, කොටනවා, මරනවා හිම අදහස්නේ. එහෙම දෙයක් නෙමෙයි. දැන් මේ අම්මගේ අතේ තියෙන අනිවාර්යෙන් කඩුවක්. මොකද්ද මේ කඩුවෙන් කියවෙන්නේ? මේකෙන් අදහස් කරනවා ඥානය, ඒ කියන්නේ ප්‍රඥාව, විද්‍යාව, ඒ කියන්නේ දැනුම. ඒ කියන්නේ දැන් අපි අවද්‍යාව තියෙන විද්‍යාව මත තියෙන ඒ වගේ මිදිලා. ඒ කියන්නේ නොදැනුවත්කම නැති කරගෙන සත්‍ය අවබෝධ කරගැනීම. අසත්‍ය හා මනුෂ්‍ය අහංකාරය විනාශ කරලා විශ්වයේ සත්‍ය බලයට මඟ පෙන්වනවා කියන එක තමයි අදහස් කරන්නේ. එහෙම නැතුව මේ කාවත් විනාශ කරනවා කියලා අදහස් කරන්නේ නැහැ කඩුවේ. එතකොට කැපූ හිස. මේ ගොඩක් අය හිතන් ඉන්නවා මේ අම්මා බෙලි කපනවා කියලා. ඇත්තටම හිම එකක් නෙවෙයි. මේ කැපූ හිසක් අර හිසකේ වලින් අල්ලගෙන ඉන්න එකේ නිරූපණය වෙන්නේ. ඒකේ නිරූපණය තමයි අහංකාරය මන්මත්වේ බැඳීම. ඒ කියන්නේ මේ අහංකාරය මන්මත්වේ විනාශ කිරීම. අම්මගේ අදහස් කරනවා කාලිය අම්මා අහංකාරය විනාශ කර මිනිසාට විමුක්තිය කරාගෙන යන බව. එතකොට භෞතික බැඳීම් වලින් නිදහස් වීම හා මරණය පිළිබඳ බියෙන් මිදීම තමයි හිසෙන් නිරූපණය කරලා තියෙන්නේ. එතකොට අර ලේ පිරිච්ච බෝල් එකක් තියන් ඉන්නේ මොකක්ද? අර පාත්‍රයක් තියන් ඉන්නේ. ගොඩක් අය හිතන් ඉන්නවා පාත්‍රේ තියෙන ලේ අම්මා බොනවා. ඒක තමයි හිම තියන් ඉන්නේ. ඒක තමයි ගොඩක් මිනිස්සු අම්මට ලේ පූජා කරන්නේ. ඇත්තටම මොකද්ද? ඇත්තට මේකේ අදහස තමයි මේ පාත්‍රය තුල කැපූ හිසකින් වැగిරෙන ලේ එකතු කරගන්න එකක් පෙන්නලා දීලා තියෙනවා. මේකේ අදහස වෙන්නේ අම්මා ඒක බොනවා කියන එක නෙමෙයි. අභ්‍යන්තර ආශාවන් හා මිනිස් සිතුවිලි තමයි මේකෙන් සංකේතවත් කරන්නේ. අම්මා ඒවා පාලනය කර විනාශ කරන බව තමයි මේකෙ පෙන්눔 කරලා තියෙන්නේ. කියන්නේ අවිද්‍යාවේ ශක්තිය උරාගෙන විද්‍යාව මිනිස්සුන්ට ලබා දෙනවා කියලා තමයි කියන්නේ. මිත්‍යාවන් නැති කරලා, අහංකාරය නැති කරලා මිනිස්සුම යහපතට විමුක්තියට අම්මා යොමු කරනවා කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට අම්මගේ අතේ තියෙන ත්‍රිශූලය. මේක තමයි ශිව දෙවියන්ගේ ත්‍රිශූලය. ඉතින් මේ ශිව දෙවියන්ගේ ත්‍රිශූලය, මේ ශිවගේ ශක්තිය මේ දරන්නා ත්‍රිශූලයෙන් අර්ථවත් කරන්නේ මොකද්ද?
කාලයෙහි ස්තර තුන. අනාගතය, අතීතය, වර්තමානය. අතීතය, වර්තමානය, අනාගතය කියන කාල තුන. ඒ වගේමයි සත්ව රජස් තමස් කෙන ගුණ තුන. මේවා පාලනය කරන බව තමයි මේ ත්‍රිශූලයෙන් කියවෙන්නේ. එතකොට මේ කාලිමෑණියන්ගේ සමස්ත ආයුධවල සමස්ත මේක වෙන්නේ අවිද්‍යාව කියන්නේ නොදැනුවත්කම විනාශ කර අහංකාරයෙන් මිදී සත්‍ය හා ඥානය තුලින් විමුක්තිය ලබා ගන්න උපකාර කරනවා කියන එක. එතකොට මේ දැන් මේ ගොඩක් වෙලාවට කට්ටිය ගිහිල්ලා භද්‍රකාලී අම්මා කියලා රතු පාට සාරියක් ඇඳගෙන ඉන්න සිංහයා පිට හෝ කොටියා පිට වැඩ ඉන්න දේවතාවියකට වඳිනවා. ඇත්තටම කිව්වොත් මේ ඉන්නේ දුර්ගා දේවිය. ඒ කියන්නේ පාර්වතී මෑණියන්ගේ ප්‍රධානීය ස්වරූපය දරන්නා වූ දුර්ගා අම්මා තමයි මේ වැඩ ඉන්නේ. ඒකට එයා භද්‍රකාලී දේවිතාවිය නෙමෙයි. මේ මෑණියන්ට වැන්දත් මේ මෑණියෝ තරහ වෙන්නේ අනේ මට භද්‍රකාලී කියලා වැන්දේ කියලා. ඒ වුණාට ඒ තමයි දුර්ගා දේවිය. අපි නොදැනුවත්කම නැති කරගෙන අපේ තියෙන මිත්‍යාමත නැති කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට මේ දැන් සමහර අය මේක කමෙන්ට් කරන්න පුළුවන් බුදු දහම තමා අංක 1 අනිත් දහම් වල එහෙම නෑ ඔය දෙවිවරු කියන්නේ බොරු එහෙම කියලා. දැන් ඇත්තටම කිව්වොත් මාත් බෞද්ධනේ. ඒකට මගේ ප්‍රධාන ආගම බුද්ධ ධර්ම. ඒකට බුදුහාමුදුරුවෝ තමයි මගේ ශාස්ත්‍රවරයා. ඒකට මං කිසිම වෙලාවක බුදු දහමට අපහාස කරේවත් අගෞරව කරේවත් නෑ. ඔන්න කමෙන්ට් එකක් කරන්න කලින්ම මං කිව්වා මං එහෙම අපහාස කරේ නෑ. බුදු දහම තමයි මේ ලෝකේ තියෙන විශ්වීය දහම. මේ බුදු දහමට තමයි සියලු දෙවිවරු වන්දනාමාන කරන්නේ. සියලු නාගලෝකයේ ඉන්න අය වන්දනාමාන කරන්නේ, සියලු අසුරයන් වන්දනාමාන කරන්නේ, සියලු මනුෂ්‍යයන් වන්දනාමාන කරන්නේ, සමහර යක්ෂ ප්‍රේතයන් පවා මේ බුදුදහම කියනා වූ සංකල්පයට හරි ගෞරවයක් දක්වනවා. ඉතින් බුදුදහම කියන්නේ බොරුවක් නෙමෙයි. බුදුදහම කියන්නේ සත්‍යයි, බුද්ධ ආගම කියන්නේ සත්‍යයි. ඉතින් මේ සත්‍ය දහමක් තමයි බුද්ධ ධර්මය කියන්නේ. හැබැයි හැමෝම හැමදාම මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියලා තියෙන දෙයක් තමයි කවදාවත් කිසිම ආගමකට අගෞරව නොකරන්න කියලා. බුදු දහම අදහන පිරිස මේ ලෝකේ ගත්තාම හරි සුළු පිරිසක් ඉන්නේ. හැබැයි හින්දු දහම අදහන පිරිස හරි විශාල පිරිසක්. එතකොට මේ හින්දු දහම ගත්තාම බුදුහාමුදුරුවෝ බුදු වන්නට පෙර සිදුහත් කුමාරවදීදී සිදුහත් කුමාරයා යනු හින්දු දහම බ්‍රාහ්මණ දහම ඇදහූ රජ පරම්පරාවකින් පැවතගෙන කුමාරයෙක්. එතකොට අපිට මේ දේවවාදය කියන දේ නෑ බොරු කියන්න බෑ. හැබැයි මිනිසුන් හදාන තියෙනා මතවාද තුලින් දැන් බ්‍රාහ්මණවාදය ගත්තාම බ්‍රාහ්මණවාදය තුලින් මේ දේවවාදයේ සමහරතෙන් කියන්නේ මහා බ්‍රහ්මයා පිළිබඳ සමහරතෙන් බොරු වෙලා තියෙනවා. හැබැයි ඒක මනුෂ්‍යයන් විසින් කරගන්නා වූ දේවල් මිස ඇත්තම කිව්වොත් දේවරු කරපු දෙයක් නෙමෙයිනේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට යන්න පෙර සිදුහත් කුමාර අවදීදී සතර පෙර සිදුහත් කුමාරයා සතර පෙර නිමිති දකිනවානේ. එතකොට මේ සතර පෙර නිමිති මේ සිදුහත් කුමාරයට පෙන්වන්නේ කවුද? දිව්‍යවරු විසින්මයි. එතකොට සිදුහත් තවුසානන් තවුස්දම් පිරීමේදී දුෂ්කර ක්‍රියා කිරීමේදී දිව්‍ය ඔජස් මේ කුමාරයාගේ ශරීරය තුළට මේ තවුසාගේ ශරීරය තුළට දෙවිවරු දාන්න උත්සාහ කරන්නේයි අර දුෂ්කර ක්‍රියා කිරීමේදී දිව්‍යයට කිසියම් කරදරයක් වෙයි කියලා තියෙන බයට. එතකොට ඇත්තටම කිව්වොත් අපි කියන්නේ මනුෂ්‍යයන් කියන අය දැනන් හිටියේ නෑනේ මේ විදිහට බුදු වෙන්න කෙනෙක් එනවා බුද්ධත්වයට ලබන්න කෙනෙක් එනවා කියලා. හැබැයි දෙවිවරු දැනන් හිටියා. දෙවිවරු ඇවිල්ලා මේ සිදුහත් තවුසා වෙනුවෙන් කැපවීම කරා. ඔහුට ආරක්ෂා කරා. ඒතර අපිට මේ දේවල් නෑ කියන්න බෑ. මේ දේවල් බුදුදහමේ වෙන කරුණු. මේ විශ්වයේ මාතාව ගත්තම කියන්නේ මේ විශ්ව මාතාව කියන්නේ කාලි මෑණියන් නෙමෙයි පාර්වතී මෑණියන් දුර්ගා දේවිය. එතකොට මේ අර මාරය ඇවිල්ලා කියනවානේ එම්බල තවුසානේ නැගිටින්න මේක එයාගේ භූමිය මේ පොළව මේ මහීකාත කියන්නේ එයාගේ භූමියක් එහෙනම් නැගිටින්න කියනවානේ බුදුරජාණන් වහන්සේට. එතකොට බුද්ධත්වයේ ලැබලවට පස්සේ බුදුරජාණන් වහන්සේ Tamanගේ අත මේ මහී පොළවට තියලා මේ මහීකාතට තියලා ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨානයක් කරනවා. ඇත්තටම මේ විශ්වයට කියන්නේ මේ විශ්ව මාතාව ඔප්පු කරලා පෙන්වන්න කියලා මේ විශ්වයේ තියෙන බුදුරජාණන් වහන්සේට මේ දේ ලබා ගන්න මේ මිනිස්සු විමුක්ති මාර්ගයට ගෙන යන්න තියෙන මේ අයිතිය පිළිබඳ. එතකොට මේ ඔක්කොම ගස්ගල් පිරලාගෙන මාර සේනාව විනාශ කරගෙන කවුද එන්නේ? ඇත්තටම විශ්ව මාතාවයි වඩින්නේ. කියන්නේ මහා කාලි මෑණියන්ගේ පාර්වතී මෑණියන්ගේ දුර්ගා මෑණියන්ගේ ශක්තියයි එතින්දී පෙන්눔 කරන්නේ. ඉතින් එතකොට අපිට දෙවිවරු නැහැ කියන්න බෑ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ කාලි මෑණියෝ කියන්නේ ඇත්තටම කිව්වොත් යකින්නක් නෙමෙයි.
ඇතුමි ගොඩාක් උත්තරීතර වූ දේවතාවියක්. එතකොට මේ බෞද්ධ සංකල්පයේ ඉන්න හත්කාලිවරු කියන්නේ කවුද? ඇත්තටම කිව්වොත් මේ බෞද්ධ සංකල්පයේ ඉන්න කාලී අම්මයි හින්දු සංකල්පයේ ඉන්න කාලී අම්මයි කියන්නේ දෙන්නේ. ඒතර බුදුහාමුදුරන්ගේ කාලේ මනුෂ්‍ය මේ අර ඇවිල්ලා කාලී කියලා යකින්නක් බණ අහලා බුදුහාමුදුරන්ගෙන් විවරණ ගත්තා කියලා හමු අහලා තියෙනවනේ ඔයාලා. එතකොට ඒ කාලිය වෙනයි. එතකොට පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත්ත කාලිය වෙන. එතකොට මේ විශ්ව මාතාව කියන කෙනා වෙනයි. එක වගේ නම් දහස් දෙනෙක්ට තියන්න පුළුවන් දෙයක්. හොඳම උදාහරණයක් ගත්තොත් මම මේ අපහාසයක් කරනවා නෙමෙයි. ওই දෙමළ වතුක්කර ජනතාවේ නුවරඑළිය පැත්තේම එයාලගේ ගිහින් නම් ටිකක් අහලා බලන්නකෝ. පත්තිනි අම්මා ඉන්නවා. කාලී අම්මා ඉන්නවා. පාර්වතී අම්මා ඉන්නවා. මානසා දේවිය ඉන්නවා. ඉතින් සියලු දේව මණ්ඩලය එතන වැඩ ඉන්නවනේ එහෙනම්. එහෙනම් ඉතින් එයාලට පුළුවන් දැන් ඒ ගෑනු කෙනෙක් මැරිලා දේවත්වයටපත් වෙනවා. ඒකට එයාගේ නමත් පත්තිනි අම්මා නම් එතකොට මේ ඉන්න පත්තිනි අම්මයි ඒ පත්තිනි අම්මයි දෙන්න එක්කෙනෙක් වෙනවද? නෑ නේද? ඒ වගේ මේ එක එක්කෙනාට එක එක නම් තියෙන්න පුළුවන්. ඉතින් නමක් නේක. හරි ඊළඟ කාරණාව පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත්ත කාලී කවුද? ඒ තමයි පත්‍රකාලී අම්මා. එහෙම නැතුව මේ නව විශ්ව මාතාව නෙමෙයි. ඇත්තටම ගියොත් පත්තිනි මෑණියන් කියන්නේ මේ ආදිශක්ති මෑණියන්ගේ මේ කොටසක්. එතකොට ආදිශක්ති මෑණියන්ගේ ප්‍රබල ස්වරූපයකට පත්තිනි මෑණියන්ට වරම් දෙන්න බැහැනේ. ඉතින් මේ ඇත්තටම කිව්වොත් මේ පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත්ත. ඒ කියන්නේ තමන්ගේ රුවට රුව අරගන්නට වරම් දුන්න. තමන්ගේ සලම දෑතෙහි දරන්නට වරම් දුන්න. තමන්ගේ සලුපිලි ඇඟෙහි දරන්නට වරම් දුන්න. තමන්ගේ නාමයට නම ගන්න වරම් දුන්නේ මේ පත්‍රකාලී අම්මට තමයි පත්තිනි මෑණියන් විසින්. එතකොට මේ පත්‍රකාලී අම්මා කියන්නේ හදිහූනියම් කරන දේවතාවියක් නෙමෙයි. මිනිසුන්ට වතුරු වසංගත වලින් වැළකීලා සෞභාග්‍යවත් ජීවිතයක් ගන්න පින් ගන්න දේවතාවියක්. එතකොට මෙයා ගොඩක් වෙලාට පින් කරනවා. මත බුදු වෙන බුදුහාමුදුරුවන් වහන්සේලා දැකලා නිර්වාණය අවබෝධ කරගන්න එක තමයි පත්‍රකාලී මෑණියන්ගේ අරමුණ වෙන්නේ. එතකොට මේ විශ්ව මාතාව විදියට මේ කාලී අම්මා අනවින හොදිහූනියම් කරනවා. ඇත්තට මේක බොරු මිත්‍යා කතාවක්. කිසිම දේවතාවියක් අනවින කරන්නේ නැත. එතකොට මොකද්ද මේ අනවින කරන සිද්ධිය? ඇත්තටම කිව්වොත් දැන් ඔය ගොඩක් වෙලාවට සොහොන් කාලී මෑණියන් මගින් අනවින කොඩිවින කරනු ලැබේ, නීච කුල බන්ධන කරනු ලැබේ, වශී ගුරුකම් කරනු ලැබේ කියලා FB එක ගත්තත්, ෆෝන් එක YouTube එක ගත්තත්, එහෙම නැත්නම් පුවත්පත් ගත්තත් ගොඩක් වෙලාවට තියෙනවා. ඇත්තටම මොකද්ද මේ කතාව? ඇත්තටම කිව්වොත් දැන් ඔයාලා දන්නවා කිසිම දෙවි කෙනෙක් අපේ ඇඟට එන්නේ නැහැ. මොකද අපේ මේ කුණු කයක් තියෙන්නේ. අපේ මේ කුණු, හොටු, කෙල්ල, අසුචි පිරිච්ච මේ ශරීරයකට දෙවි කෙනෙක් එයිද? දෙවිවරු කියන්නේ කොච්චර මේ උතුම් කට්ටියද? යාලා බුදුහාමුදුරුවන්ව සියසින් දැකලා බුදුහාමුදුරුවන්ගේ බුදුපණ සිය කන් වලින් අසපු කට්ටිය. ඉතින් යාළුවයිද අපේ ශරීරවලට නෑ නේද? එතකොට මේ දෙවිවරු නෙමෙයි ඇත්තටම එන්නේ. ඥාතිවරු තමයි එන්නේ. ඒ කියන්නේ අපේ දැන් මැරිච්ච ආච්චි, සීයා, බාප්පා නැත්තයෝ කවුරු හරි අපේ මේ නෑයෝ වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, මොකක් හරි මේ දෙවි කෙනෙක්ගෙන්, යකෙක්ගෙන්, පෙරේතෙක්ගෙන් ආදී වශයෙන් එන්න පුළුවන් අපිට මේ යහපත කරන්න කියලා. ඉතින් එතකොට මේ එන කට්ටිය මේ දෙවිවරු කිව්වහම මේ එන කට්ටිය අපිට කියන්න බෑ දෙවියෝ වෙනවා කියලා. දැන් එතකොට අපි හොඳ උදාහරණයක් ගත්තොත් මේ දෙවිවරු වෙනවා කොට්ටාශ 3ක්. ඥාති දෙවිවරු විදිහට එනවා, ඥාති යක්ෂයෝ විදිහට එනවා, ඥාති පෙරේතයෝ විදිහට එනවා. එතකොට මේ ඥාති දේවතාවුන් වහන්සේලා නම් ගොඩක් වෙලාට ඉන්නේ මහේශාක්‍ය දෙවිවරුන්ගෙන්. මෙයාලා ගොඩාක් බලවන්තයි, තේජවන්තයි. මෙයාලා ගොඩක් වෙලාට නරක නපුරු දේවල් කරන්නේ නැහැ. මිනිස්සුන්ට සිත ශාන්තිය කරනවා විතරයි. එතකොට තව කොටසක් එනවා ඥාති යක්ෂවරු. ඥාති යක්ෂවරු සූනියම්, කඩවර, කාලි කියනා වූ ප්‍රධාන යක්ෂ සේනාධිපතිවරුන්ගෙන් එනවා. එතකොට මේ වරදව වටහා ගන්න එපා. යක්ෂ සේනාධිපති කියන වචනේ වෙනස්. යක්ෂ කියන වචනේ එතන තිබ්බට යාලා යක්කු නෙමෙයි. දැන් දැඩිමුණ්ඩ දෙවියන්ට කියනවා යක්ෂ සේනාධිපති. ගම්බාර සිද්ධ සූර්යයන් අපච්චිට කියනවා යක්ෂ සේනාධිපති. හැබැයි මේව කට්ටිය යක්ෂයෝද නෑ. මෙයාලා තමයි දෙවිවරු. ඉතින් මෙයාලා මේ දේවතාවුන් වහන්සේලාට යක්කු පාලනය කරන්න පුළුවන්. මෙයාලා යක්කුන්ට මේ යක්කු මෙයාලට ගොඩක් වෙලාට ගරු කරනවා, ගොඩක් වෙලාට මෙයාලගේ වචන පිළිපදිනවා. ඒක තමයි මේ යක්ෂ සේනාධිපතිගෙන්ගේ තේරුම. නැත්නම් මෙයාලා යක්කු යක්ෂණියෝ කියන එක නෙමෙයි. ඒකට මේ යක්ෂ සේනාධිපතිවරුන්ගෙන් අවසර අරගෙන එන කට්ටිය ඉන්නවා. එතකොට තව කොටසක් ඉන්නවා මහස්සෝ යක්ෂයාගෙන්, එයාලගෙන් වරම් අරගෙන එනවා. එතකොට තව පෙරේතයොත් එනවා. එතකොට ඇත්තටම කිව්වොත් මේ එන කට්ටිය
මේ එන්නේ දැන් ගොඩක්ලාට ඇවිල්ලා කියන්නේ දැන් එන්නේ කියන්නකෝ මේ පෙරේතෙක් කියලා. පෙරේතයා හරියට බොරු කියනවා. එතකොට මෙයා ඇවිල්ලා කියන්නේ කෙලින්ම මම එන්නේ කාලි මෑණියෝ. මේ එන්නේ කාලි මෑණියෝ. මම තමයි කාලිය. මම අනිවින කොඩිවිලි කරනවා කියලා කියනවා. එතකොට අපේ ඉන්න මේ මෝඩ මිනිස්සු හිතනවා විශ්ව මාතාව ඒ කියන්නේ මහා කාලි මෑණියෝ තමයි මේ අනිවින කොඩිවිලි කරන්නේ කියලා. ඇත්තටම නෑ. ඉතින් තමන්ගේ දරුවන්ට තමුන්ගේ අම්මා අනිවින කරයි දැන් ඔයාලා වැරද්දක් කරපුවාම ගෙදර ඉන්න අම්මා ඔයාලට පාරක් ගහනවනේ. ඇත්තටම ගහනවනේ. පාරක් ගහනම බනිනවා ඔයාලව හදාගන්න බලනවා. ඒ වගේම මේ විශ්ව මාතාවත්. දැන් ඔයා වැරද්දක් කරොත් ඔයාට පාරක් ගහයි. දෙයක් කියලා දෙයි. මෙහෙම කරන්න එපා කියලා දඬුවමක් දෙයි. ඒ ඇරෙන්න ඔයාලට අනවින කොඩි වෙන කරන්න එන්නේ නැහැ. මොකද තමුන්ගේ අම්මා තමුන්ට අනවින කරන්නේ නැහනේ. ඒ වගේ තමයි මේ විශ්ව මාතාව තමුන්ගේ දරුවන්ට අනවින කරන්නේ නැහැ. එතකොට මේ කොහෙවත් යන යකෙක් පෙරේතෙක් කියන කතාව විශ්වාස කරගෙන ඇත්තටම මේ කාලි මෑණියෝ කාලි දේවතාවිය තමුන්ට අනවින කරන්න එනවා කියලා හිතන් ඉන්න එක හරිම පව්කාර දෙයක්. එතකොට මගේ වචනෙම කියනවා ඒක හරි පව්කාරයි. මොකද කිව්වොත් තමුන්ගේ අම්මා තමුන්ට අනිවින කරන්නේ වගේමයි විශ්ව මාතාව තමන්ගේ දරුවන්ට අනිවින කරන්න ඉන්නෙත් නැහැ. එතකොට මොකද්ද මේ කාලි අම්මගේ මේ තියෙන මේ රුද්‍ර ස්වරූපය කියන්නේ? ඇත්තටම මේවත් කාලි අම්මා කියන්නේ මහා කාලි දේවිය නැත්නම් භද්‍ර කාලි අම්මා කියලා හඳුන්වනවා. මේ භද්‍ර කාලි අම්මා කියන්නේ හින්දු දේවතාවය. ප්‍රධාන වශයෙන්ම හින්දු ආගමේ දේවතාවය. හැබැයි මෙයා බෞද්ධ සම්ප්‍රදායටත් සම්බන්ධිතයි. මොකද මේ ඉන්නේ මේ මතු බුදු වෙන්න ප්‍රාර්ථනා කරන බුද්ධ ශාසනය සුරකින විශ්ව මාතාව තමයි මේ මහා කාල ස්වරූපයෙන් වැඩ ඉන්නේ. එතකොට මෙයා තමයි ප්‍රධානම ස්ත්‍රී ශක්තිය. ඇය තමයි දිව්‍ය ස්ත්‍රී ශක්තිය කියලා සැලකෙන්නේ. ඒ කියන්නේ ශිව දෙවියන්ගේ පුරුෂ ශක්තියේ අනික් කොටස තමයි මේ ස්ත්‍රී ශක්තිය වෙන මේ කාලි අම්මා. ඒතර මෙයා ගොඩක් රෞද්‍ර ස්වභාවයෙන් තමයි පෙන්වන්නේ. හැබැයි මේක සමහර අය තමයි මේ බෞද්ධ සම්ප්‍රදායේ යක්ෂණියක් විතර වරදවා වටහාගෙන ඉන්නේ. ඇත්තටම කිව්වොත් අම්මා කියන්නේ යක්ෂණියක් නෙමෙයි, හරිම කාරුණික දේවතාවියක්. එතකොට හින්දු සම්ප්‍රදායේ ශක්ති සම්ප්‍රදායේ කාලි දේවතාවය කියන්නේ කාලය හා බලය මුක්තිය අධිපති දෙවගෙන අපි දැන් ඉස්සෙල්ලා කතා වුණානේ නේද? කොහොමද අම්මා මේ දේවල් කරන්නේ, කොහොමද අම්මගේ ශරීරයෙන් මේ දේවල් නිරූපණය කරන්නේ, කොහොමද අම්මගේ ආයුධ මගින් ඒවා නිරූපණය කරන්නේ කියලා නේද? එතකොට මේ දුර්ගා දේවිය දෙකොළාලුවේ ගිහින් භද්‍රකාලි අම්මා කියලා වඳින්නේ. අන්න ඒ කෙනා තමයි දුර්ගා මෑණියෝ කියන්නේ. ඇත්තටම කිව්වොත් ගිහිල්ලා වැන්දර කමන්නේ අම්මගේ ඇත්ත නම කියලා දුර්ගා දේවියට වඳින්නේ. එහෙම නැතු ඉතින් දැන් අපි කැමති නෑ නේද අපේ නම වෙන එකක් වෙලා අපිට ඇවිල්ලා වෙන කෙනෙක්ගේ නමක් කියලා වඳිනවට ඇත්තටම ආස නෑනේ. අන්න ඒ වගේ. ඒතර මේ දුර්ගා දේවියගේ රෞද්‍ර ස්වරූපය තමයි මේ භද්‍රකාලී දේවිය නැත්තම් මහා කාලි මෑණියෝ කියන්නේ. එතකොට මේ මහා කාලි මෑණියෝ බිහි වෙන්නේ මේ දුර්ගා දේවිය නැත්තම් පාර්වතී මෑණියෝ. මේ පාර්වතී අම්මා කියන්නේ හරිම අහිංසක කරුණාවන්ත චරිතයක්. හැබැයි අම්මට තරහ ගියපුවම අම්මා හරි රුද්‍ර. ඒ රුද්‍ර වුණාම අම්මගේ ශරීරයෙන් මේ දුර්ගා දේවිය මෙන්ම මහා කාලි මෑණියෝ පැන නගිනවා. එතකොට මේ මහා කාලි මෑණියෝ තමයි මේ අම්මගේ උග්‍ර කෝපය පෙන්නුම් කරන ස්වරූපය වෙන්නේ. එතකොට මගේ භයානක ස්වරූපය සංකේතවත් කරන්නේ නපුර හා නරක විනාශ කිරීම මිස මේ මනුෂ්‍යයන්ව මේ අසරණ සත්වයන් බිලිගන්නවා විනාශ කරනවා කියන එකක් නෙමෙයි. ඇය ගොඩාක් මාතෘ ගුණයෙන් යුක්තයි. ඇය ඇගේ දරුවන්ට ඇගේ භක්තිවන්තයන්ට ගොඩාක් ආරක්ෂාව සැලසෙන ආශිර්වාද කරන මාතෘ දේවතාවියක්. ඒ කියන්නේ නිවාසවලීම ගොඩක් ලාවට අදහන දේවතාවියක් තමයි මේ කාලි අම්මා කියන්නේ. ඒතර මේ කාලි අම්මගේ මේ යක්ෂ ස්වරූපය ගොඩක් ලාට මේ දේශීය සමහර ගුප්ත සම්ප්‍රදායන් තුළ මේ ඇයව යක්ෂණියක් විදිහට ක්‍රියා කරන ස්වරූපයක් තියෙනවා. හැබැයි ඇය ඇත්තටම යක්ෂණියක් නෙමෙයි. ඇය දේවතාවියක්. මේ විශ්ව මාතාව. ඉතින් මේ සාරාංශය ලෙස කාලි අම්මා කියන්නේ දේවතාවිය. ඇයි රෞද්‍ර ස්වරූපයේ බලය නිසා යක්ෂ භූත බලවේග පාලනය කරන අයහපත විනාශ කරන දේවතාවියක් තමයි මේ කාලි අම්මා කියන්නේ. වෙනතෝන වින කරන කෙනෙක් නෙමෙයි. ඇත්තටම ඉතින් කාලි අම්මා කියන්නේ යක්ෂණියක් නෙමෙයි. එයා දේවතාවියක්. එතකොට මේ තව ඔයාලගේ මොන හරි අදහස් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකට එකතු වෙන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ ගොඩක් වෙලාවට දේව කතාවක් වෙන්නේ නැති වෙයි. ගොඩක් වෙලාවට ඒක ඉතිහාසය හා ආශ්‍රිත දෙයක්. එහෙම නැත්නම් මම හිතාන ඉන්න ඔයාලට ගේන්න විවිධ ආගම් සම්ආශ්‍රිතව. ඒ කියන්නේ දැන් ග්‍රීක සම්ප්‍රදාය, හින්දු සම්ප්‍රදාය, එතකොට රෝමන් සම්ප්‍රදාය, මේ ඊජිප්ත සම්ප්‍රදාය ආදී වශයෙන් තියෙන විවිධාකාර වූ සම්ප්‍රදායන් වල තියෙන විවිධ කතා ඔයාලට අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවා ආශ්‍රිතව කතාවක් වෙන්න පුළුවන් ඊළඟට ගේන්නේ. හැබැයි මේ කතාවට
තවමුණ හොර එකතු වෙන්න තියෙනවන ඔයාලගේ හදවතේ කාලිමෑනියන් පිළිබඳව ඇත්ත හෝ ඇත්ත අදැකීම් ඇතිවලට සමහරට කාලිමෑනියන් ආශයතව ඒවා පිළිබඳ විතින් අපිත් එක් බෙදාගන්න කියල ඉල්ලනවා තවත් මේකට තව ගොඩක්ව එන්න ඕනේ ති මගේ පලවෙනි වීඩියෝක හින්ද මේ කෙටි වීඩිය එකක් වලට මඟරක නාවේ ඉතින් ඔයාලක අදහසත් මට කියලා යන්න කියලා අදතරෙන් ඉල්ලා සිටනවා ඉතින් වැරදි ඇති අඩු පාඩු ඇති මගේ ඔයිස්සක අඩු පාඩු ඇති ඒවට සමාවිල්ලනවා අනිත්තේ ඉතින් මං අන්තිම වශයනුත් කියනවානේ මේ මැල්ලා කමෙන්ට් කරන්නන එපා මේ බුදු දහමතමා සත්‍යයාගම කියලා ඇත්තටින් බුදු දහමතමා සත්‍යයාගම එක මාත් පිළිගන්න මගේ තාගමනේ මං බුදු දහම ගැන නෙමේ අද කතා කරේ අද මම කතා කරේ හින්දු දහමේන ප්‍රධාන දේවතාවයක් පිළිබඳව අපි හැම ආගමකටම කරු කරන්න ඕනේ අපිට කියලා අපේ ආගමට අමතර විදි මේ විශ්වය තව ආගම් තියෙනවා තව සංස්කෘතියන් තියෙනවා ඉතින් අපි ඇත්තරම කිව ජීවත්තෙන්දි මිශ්‍ර සංස්කෘතියන් තින රටක ඉති ඒ විදිර ගත්තාම අපි හැමෝගම සම්ප්‍රදායන් වලට සංස්කෘතියන් වලට ගොඩාක් ගරු කරන්න ඕන එනන් ඉති අදට මන්නාව තිනවා ඔයාල හැමෝටම බුදු සරණයි විශ්වමාතාගුම් පිහිටයි සිතූ පැතුව සම්පත් ඉට්ටු වෙන සුබම සුභ කාලයක් ලැබේවාටල ප්‍රාර්ථනා කරනවා ආයිබෝවන්